හවේ රකති ධම්මචාරී ධර්මයේ හැසිරෙන ධර්මයේ විසින්ම ආරක්ෂා කරයි. ඉතින් අවසරයි මට කතා ඉදිරිපත් කරන සාධර්ම ගැන. මම මගේ කතික පාසුරත් ඔයාලා හැමදෙනාගේම අවබෝධයත් මේ විදිහට මගේ මාතෘකාව කාණ්ඩගත කරනම්. එක සාධර්ම කියන්නේ මොනවද? දෙක සාධර්ම වල වර්තමාන තත්ත්වය කෙසේද? තුන අපි සාධර්ම රැකගත යුත්තේ ඇයි? ක්ලේශු මගේ පළවණු කාණ්ඩය සාධර්ම කියන්නේ මොනවද කියලා. සාරංච සාර්ථෝ ඤත්තා අසාරංච අසාර්ථෝ තේසාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා සරුදේ සරුලෙසත් නිසරුදේ නිසරු ලෙසත් සිහිනෝනි නිවැරදි කල්පනාවෙන් යුතුව දකින්න පුද්ගලයා දිවිෙන් දියුණුවටම පත් වෙනවා. සැබෑ සාරධර්ම නිසා අපේ උතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සීල සමාධි ප්‍රඥා ආදී වූ ගුණ ධර්මයන්. ඉතින් මේ ගුණ ධර්මත් එක්ක එදා රටේ පාලකයාගේ සිට සාමාන්‍ය ජනතාව දක්වාම මේ ගුණ ධර්ම හැදැන හැඳින්ගෙන ඒවා ක්‍රියාත්මක කළා. එසේ ක්‍රියාත්මක කරපු ගුණ ධර්ම අතර කීපයක් තමයි වැඩිහිටියන්ට සැලකීම, ගුරුවරුන්ට ගරු කිරීම, දෙමාපියන්ට උපස්ථාන කිරීම වගේ දේවල් ගන්න පුළුවන්. අපි දැන් බලමු සාරධර්ම වර්තමාන තත්ත්වය කොහොමද කියලා. ඇත්ත වශයෙන්ම කිව්වොත් කියන කනගාටුයි. වර්තමාන සමාජයේ සාරධර්ම දන්නේ නැති තරමට පත් වෙලා තියෙනවා. වර්තමාන සමාජයේ තරඟකාරී අධ්‍යාපනය හා තරඟකාරී ආර්ථිකය හැරුණම සාරධර්ම වල ඉලක්ක අත්වෙන්නේම නැහැ. වර්තමාන සමාජයේ දරුවන් තරඟකාරී අධ්‍යාපනයට හිරලා ඔවුන් උදේ පාසල යනවා, හවස ටියුෂන් කරනවා. මේ විදිහට සම්පූර්ණ ජීවන රටාව 3360 ගත වෙනවා. ඔවුන් සමාජය ආශ්‍රය කරන්නේ නැහැ. ඉතින් සාරධර්ම දැනගන්නේ කොහොමද? ඒ වගේම තමයි ආධුනික සහෝදරවරුනි වර්තමාන සමාජයේ වැඩිහිටි පරම්පරාවත් තරඟකාරී ආර්ථිකය ඇතුලේ හිරවලා තියෙනවා. මේ තරඟකාරී ආර්ථිකයේ ඇතුලේ හිරලා ඉන්න ඔවුන් කොයි වේත් උත්සාහ දරන්නේ තමන්ගේ අසල්වැසියන්ට වඩා ඉතාමත් වැඩි වශයෙන් හෝ කිනම් හෝ සුළු මුදලකින් හරි තමගේ ආර්ථික හඳ ගන්න. ඉතින් කොහොමද මේ තරඟකාරීත්වය නිසා සාරධර්ම ගොඩනගන්නේ? එදා අපේ අතීත සමාජයේ මුතුන් මිත්තන් ගෙදරට එන ඕනිම එක්කෙනෙක්ට තේ වතුර ටිකක් බුලත් ටිකක් ඒ දෙයක් දුන්නා. හැබැයි වර්තමාන සමාජයේ ගෙදරට එන අයට වතුර විදුරක් පවා දෙන්න තරවල සමාජය පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි වර්තමාන සමාජයේ විචාරණ සහ කනගාටුදායකම තත්ත්වයක් තමයි වැඩිහිටි පරම්පරාවට ආසලා තියෙන ඉරම. වර්තමාන සමාජයේ වයසක මහලු උදවිය ගෙවල් රැක බලා කරන වෙනුවට වර්තමාන සමාජය මොකද කරන්නේ? ඔවුන් අනාථ නිවාස වල ගෙන ගොස් අතහැර දමලා තියෙනවා. අපි දැන් බලමු සාරධර්ම රැකගත යුත්තේ ඇයිද කියලා. ඇත්ත වශයෙන්ම සහෝදරවරුනි මේ සාරධර්ම අපිට රැකගත යුතු වන්නේ අපේ සමාජයේ ඉදිරි පැවැත්ම පෙරවන්නේ මේ සාරධර්මත් එක්ක. සාරධර්ම යහපත් වෙනවා නම් අපේ සමාජයත් ඉදිරියේ යහපත් වෙනවා. ඉතින් මේක හොඳම තෝතැන්න තමයි ඒ විදින දහම් අධ්‍යාපනය. ඔබත් එන්න මේ දහම් අධ්‍යාපනය ඉගෙන ගන්න. ඉගෙනගෙන සාධර්ම දැන හඳුන ගන්න. ඉතින් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඕගොල්ලෝ සාධර්මත් එක්ක දැන හඳුනගෙන ජීවත් වෙන්න තමගේ ජීවිතය සරල ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න. ඉතින් මම මගේ කතාව අවසන් කරනම් මේ විදිහට. වඩුවෙක් පුටුවක් හදන්න හී කොටයක් කරනවා. ඔහු ඒකෙන් එළිය ඉවත් කරනවා. ඔහු ඒක අරටු විතරයි ගන්නේ. ඉතින් ගුණධර්ම දන්න හොඳ මිනිසක් මේ අරටු වගේ ගුණධර්ම තමගේ ජීවිතයට එකතු කරගෙන හොඳ යහපත් රට වැඩදායි පුරුෂයෙක් වෙනවා. ඉතින් ඒක හිතලා කටයුතු කරන ඕන හැමදෙනාටම සම්මා සම්බුද්ධයි.